සුබ දවසක් මිත්‍රවරුනි. අද අපි කතා කරමු ඒකත්වය ගැන. නැත්නම් යුනිටි ගැන. අදත් මම මේ වීඩියෝ එක කරන්න මහදවාල තෝරගන්න තීරණය කරා. ඒකට හේතුව තමයි හෙට වෙනකොට මම මේ වීඩියෝ එක එඩිට් කරලා දාන්න ඕන නිසා. ඉතින් ඔයාලට වටපිටාවේ සද්ද ඇහි ඔන්න කුරුල්ලෙකුත් කෑ ගහනවා මෙන්න මේ අයිනක. ඒක ගණන් ගන්නේ නැතුව පාරේ සද්ද ගණන් ගන්න නැතුව අපි අද කතා බහත් දිගට කරගෙන යමු. අද අපි ආයෙ මෙතෙන්ට යුනිටි ගැන කතා කරන්නනේ. ඔයාලා දන්නවා මම හැම බදාදාවකටම ගේනවා ඉගෙන ගන්න වැඩසටහන් මාලාවක්. මේ වැඩසටහන් මාලාව ගේන්නේ චිත්‍ර කලාව විෂය ඉස්සරහට ඉගෙන ගන්න කැමති, ඒ වගේම තමයි චිත්‍ර කලාවෙන් නිරත වෙන මගේ යාළුවෝ වෙනුවෙන්. ඔයාලා දන්නවා අපි මේ දිගටම කතා කරගෙන ආවේ මේ චිත්‍ර කලාවේ තියෙන විෂුවල් ආර්ට් ප්‍රින්සිපල්ස් ගැන, නැත්නම් දෘශ්‍ය කලාවේදී අපි භාවිතා කරන මූලධර්ම කිහිපයක් ගැන. ඊට කලින් අපි කතා කරා, ඔයාලට මතක ඇති, අපි දෘශ්‍ය කලාවේ මූලිකාංග නැත්නම් ෆන්ඩමෙන්ටල්ස් 6ක් ගැන කතා කරා. ඒක ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ තියෙන කාඩ් එකෙන්. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකේම මම කරපු කලින් කොටස එන්ඩ් ස්ක්‍රීන් එකේ දාලා තියන්නම්. එතනින් ඔයාලට ඒක බලන්න පුළුවන්. අතරම මේ දෘශ්‍ය නිර්මාණයේ එකමුතුව නැත්නම් යුනිටි කියන්නේ මොකක්ද? යුනිටි කියන දේ අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන්නේ චිත්‍ර කලාව නැත්නම් දෘශ්‍ය කලාවෙන්ම විතරක් නෙවෙයි. ඔයාට මට යුනිටි කියන එක අපි මේ ජීවත් වෙන සමාජය තුලින්ම බලන්න පුළුවන්. ඒ කියන්නේ යුනිටි කියන එකේ තේරුම තමයි අපි හැමෝම එකතු වෙලා එක වැඩක් කරන එක. ඉතින් චිත්‍ර කලාවෙදිත් අපි චිත්‍රයක් උදාහරණයක් විදියට ගත්තොත් ඒ චිත්‍රයට අපි පාවිච්චි කරන කොටස්, අපි ලෑන්ඩ්ස්කේප් එකක් ගත්තොත් ගස් තියෙනවා, වැල් තියෙනවා, ඒ වගේම තමයි භූමිය තියෙනවා. ඒ හැම දෙයක්ම එක පරමාර්ථයකින් එකට පාවිච්චි කරන එකට තමයි මේ යුනිටි එක කියලා කියන්නේ. ඉතින් මේ යුනිටි එක පාවිච්චි කරලා අපි නිර්මාණයක් කරගෙන යනකොට අපි ඒ නිර්මාණයෙන් සමාජයට නැත්නම් ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් පණිවිඩේ ඍජුවම අපිට දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේකට තමයි අපි මේ යුනිටි කියන දේ පාවිච්චි කරන්නේ. මම මුලින් ඉඳන්ම කියනවා මේ දෘශ්‍ය කලාවේ තියෙන මූල ධර්ම ටික අපි දැනගෙන ඉන්න එක අතිශය වැදගත් චිත්‍ර ශිල්පීන් විදියට. එතකොට ආධුනික චිත්‍ර ශිල්පියෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන නිකන් ඔහේ ඉබාගාතේ චිත්‍ර අඳිනවට වඩා. ඒත් එක්කම චිත්‍ර විෂය උසස් පෙළට හදාරන සිසුන් මේ සම්බන්ධව දැනගෙන ඉන්න එක අතිශය වැදගත්. මේවා මට මතක විදියට 6 වසර වගේ ඉඳන් කියලා දෙනවා ඩිංග. හැබැයි මේවා කියලා දෙන්නේ ප්‍රින්සිපල්ස් විදියට නෙමෙයි. සාමාන්‍යයෙන් ඉස්කෝලේදී අපිට එදිනෙදා මේවා පාවිච්චි කරන්න කියලා දෙනවා. අපි මෙතෙන්දි මේක ප්‍රින්සිපල්ස් විදියට අරගෙන මේක අපි මේ විදියට දිගට කතාබහට ලක් කරගෙන යමු. මං කලින් කිව්වනේ යුනිටි එකෙන් කරන්නේ මොකද්ද? යුනිටි එකෙන් කරන්නේ දෘශ්‍ය කලාවේ අපි අඳින චිත්‍රය නැත්නම් නිර්මාණයේ සැලැස්ම, සංකල්ප, අදහස් වගේ දේවල් හැම දෙයක්ම එකක් විදියට එක දෙයක් වෙනුවෙන් වැඩ කරන එක. හරියට ඒ චිත්‍රයේ සහ නිර්මාණයේ තියෙන හැම අංගයක්ම හරියට නිකන් කඩිගුලක් වගේ එක දෙයකට වැඩ කරන එක. සාමාන්‍යයෙන් චිත්‍රයක හැම කොටසක්ම චිත්‍ර නියෝජනය කරනවානේ. ඉතින් මේ හැම කොටසක්ම චිත්‍රය නියෝජනය කරනවා වගේම ඒ චිත්‍රයෙන් ගම්ම්‍ය වෙන අදහස ඒ හැම කොටසකින්ම නිරූපණය වෙන්න ඕන. ඒ වගේම තමයි ඒ අදහසට සපෝට් කරන්න ඕන. අන්න ඒ දේ කරගන්න තමයි අපි මේ යුනිටි කියන එක මහා පරිමාණයෙන් පාවිච්චි කරන්නේ. ඔය කටේ නම් පාවිච්චි කරනවද දන්නෙත් නැහැ. ඒ ගැන හිතුවෙත් නැතුව ඇති මෙච්චර කාලයකට මේ වීඩියෝ එක බලනකම්. අපි ඒ නිසා මේක හොඳට ඔළුවට පත්තියම් කරගමු. අපි අඳින චිත්‍රයක සියලුම කොටස් වලට ඒකට යම්කිසි ඒකටම වෙන් වෙච්ච මොකක් හරි කාර්යභාරයක් නැහැ. මම අන්තිමට මේ වීඩියෝ එකේ අන්තිමටම දෙන්නම් චූටි උදාහරණයක් වැඩි දෙනෙක් කරන මිස්ටේක් එකක් ගැන. චිත්‍ර අඳිද්දී ඒ මිස්ටේක් එකත් මේ යුනිටියට සම්බන්ධයි. අපි මේ චිත්‍ර ගැන කතා කරද්දී අපි මේ මූලධර්ම ගැන කතා කරනවානේ. මූලධර්ම වලත් යුනිටි එක ගැන කතා කරනවා. ඇත්තටම මේ යුනිටි එක කියන එක ගොඩක් වෙලාවට මනෝවිද්‍යාත්මකව දිගහැරෙන දෙයක්. මිනිස්සු අපේ චිත්‍රයක් බලන්නේ ඒ බලලා විඳින්නේ මනසින්. ඒ නිසා මේක මනෝවිද්‍යාවට චුට්ටක් නැඹුරු වෙන සිද්ධාන්තයක්. ඉතින් අපි බලමු මෙන්න මේ දෘශ්‍ය කලාවේ තියෙන යුනිටි එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම උසස් පෙළ ශිෂ්‍යයන්ට විෂය නිර්දේශය ඇතුලේ නැති කොටසක්. හැබැයි ඔය කට්ටියන්ට දැනගන්න හොඳයි. ඒ නිසා මේක බැලුවට කමක් නැහැ. අපි යන් ඒක බලන්න. මේ යුනිටි එක හරියට කරගෙන යන්න එක කාලවල් වලදී එක මිනිස්සු එක
දේවල් ගෙනල්ලා තියෙනවා. ඒකෙන් පොදු සහ ඵලදායීම ක්‍රමය ගෙනල්ලා තියෙන මෙන්න මේ ගෙස්ටෝල් මූලධර්මය කියන ක්‍රමවේදයත් එක්ක මේක 1920 ගණන්වලදී තමයි ජර්මනු මනෝවිද්‍යාඥයෙක් මේක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේකට අයත් කරුණු කාරණා මොනවද කියලා අපි පට්පට් ගාලා බලමු. මම මේ කියන්න යන්නේ මේ ගෙස්ටෝල් මූලධර්මයේ තියෙන ක්‍රම කිහිපයක්. මේ ටික පාවිච්චි කරලා අපිට පුළුවන් යුනිටි එක නියමාකාරයෙන් ස්ථායිව තියාගන්න. මේ ටික අපිට මේ විදිහට කියන්න පුළුවන් සමීපත්වය. ඒ කියන්නේ කියන එක ප්‍රොක්සිමිටි කියන එක තමයි සමීපත්වය, සමානකම සිමිලරිටි, ඒ වගේම ඒකාකාර සම්බන්ධතාවය, හොඳ අඛණ්ඩ පැවැත්ම සහ පොදු ඉරණම කියන කාරණා ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ යුනිටි එක නියමාකාරයෙන් චිත්‍රයක් නැත්නම් නිර්මාණයක් තුළ දිගටම පවත්වගෙන යන්න. අපි මේ එකින් එක චුට්ටක් විතර කතා කරලා බලමු. ඒ නිසා අද වීඩියෝ එක චූට්ටක් විතර දිග වෙයි. පේන්ටියක් එහෙම ගෙනල්ලා ළඟින් තියාගත්තර කමක් නැහැ. බත් එකක් ගෙනල්ලා තියාගෙන කෑවත් කමක් නැහැ. එකටම කතා කරමු සමීපභාවය ගැන. ඉතින් මේ සමීපභාවය කියන්නේ මොකක්ද? සමීපභාවය කියලා කියන්නේ සමීපවන මූලද්‍රව්‍ය එකට කණ්ඩායමක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු මේසයක් උඩ බඩු මුට්ටුවක් බඩු සෙට් එකක් තියෙනවා මොනවා හරි. ඒ තියෙන ඒ උපකරණ ටික සමීපවන පිහිටලා තියෙන. ඉතින් අපි ඒක කණ්ඩායමක් විදිහට ඊට අදාළ ගොඩක් වෙලාවට චිත්‍ර ශිල්පීන් එක එක චිත්‍ර ශිල්පීන් එක එක විදිහට මේක අර්ථ දක්වනවා. වගේම ඒ කට්ටියගේ නිර්මාණ වලට වෙන එක එක විදිහට ගේනවා. වෝටර් කලර් අඳින අය එකම විදිහකට ගේනවා. එතකොට ඔයිල් පේන්ට්ස් වලින් කරන කට්ටිය ඒක තවත් විදිහකට ගේනවා. ඒ වගේම තමයි නාට්‍ය රංග කලාවටත් මේක අයිති. ඉතින් ඒ කට්ටියත් මේවා ඒ දේවල් වලට ඒ විදිහට පාවිච්චි කරනවා. සමාන දේවල් සමීපව තියෙන එක තමයි මේ සමීපත්වය කියලා කියන්නේ. ඊළඟට දෙවෙනියට අපි කතා කරන්නේ සමානකම ගැන. ඔයාලා දන්නවා දැන් චිත්‍රයක් අඳිනකොට සමාන වස්තුන් තියෙනවා. දැන් මෙතන මගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තට පස්සේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේක ඇතුලේ සිලින්ඩර් ෂේප් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි කියුබික් ෂේප් එක තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඝනක හැඩ තියෙන ඒවා. ඒ වගේම තමයි මෙන්න මේ විදිහේ හැඩතලක් තියෙනවා. ඉතින් මේ වගේ මේ සමානව තියෙන දේවල්, මේ සමාන පෙනුමක් තියෙන වස්තුන් නැත්නම් දෘශ්‍ය ප්‍රකාශනයන් සම්බන්ධයක් දකින්න පුළුවන්. මේ ප්‍රකාශනයන්ගේ සමාන වස්තුන්ගේ සම්බන්ධයක් දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ සම්බන්ධය එකිනෙකට සම්බන්ධ වෙන විදිහට අඳින එකත් ඒකත්වය නැත්නම් යුනිටි කියලා අපි කියනවා. හැඩය, ප්‍රමාණය, ඒ වගේම වර්ණය වගේ දේවල් ඕනෑම දෘශ්‍ය ලක්ෂණයක් පුනරාවර්තනය කිරීමෙන් අපිට මේ යුනිටි කියන එක හදාගන්න පුළුවන්. මෙතෙන්දී අපි කියනවා පොදු පසුබිමක නැත්නම් පොදුවේ තියෙන පසුබිමක නැත්නම් රාමුවකට වට වෙලා තියෙන රේඛා මගින් සම්බන්ධ කරලා තියෙන මූලද්‍රව්‍ය එකම ආකාරයකින් සම්බන්ධ නොවූ මූලද්‍රව්‍යයන්ට වඩා සම්බන්ධිතභාවය පේනවායි කියලා. ඒ කියන්නේ තැන් තැන්වල එකම රාමුවක නැතුව තියෙන මූලද්‍රව්‍යයට වඩා මේ එකම රාමුවක් උඩ තියෙන මූලද්‍රව්‍ය වල සම්බන්ධතාවය වැඩි. ඒ කියන්නේ එතන තියෙන යුනිටි එක වැඩි. මේක පාවිච්චි කරලා අපිට යුනිටි එක තව තවත් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපිට හරි ලස්සන මාතෘකාවක් එනවා හොඳ අඛණ්ඩ පැවැත්ම. ඒ කියන්නේ මොකක් හරි වක්‍රයකට නැත්නම් අපි හිතමු රේඛාවකට අනුව පෙළගස්වල තියෙන යම්කිසි වස්තුන් සමූහයකට මිනිසුන්ගේ ඇස්වල දෘෂ්ටිය වැටෙනවා වැඩි. ඒ කියන්නේ ඒක නැත ගැටෙනවා වැඩි. ඒ වගේ තියෙන සම්බන්ධය පෙන්눔 කරනවා වැඩි. අපි තැන් තැන්වල දේවල් ටිකක් තියෙනවට වඩා අපිට අපේ චිත්‍රයෙන් පෙන්වන්න ඕන දේවල් රේඛාවකට අනුව හෝ වක්‍රයකට අනුව පෙළගස්වල තිබුණොත් අපිට එතෙන්දී මෙන්න මේ යුනිටි කියන එක හරි ලස්සනට පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ දේවල් වල සම්බන්ධය ගොඩනගලා මේ දෘශ්‍ය ප්‍රකාශනය මගින් පිළිඹු කරන්න ඕන කාරණාව අපිට හරි ලස්සනට එළියට දාන්න පුළුවන්. මේකත් යුනිටි එක හදාගන්න පාවිච්චි කරන හොඳ උපක්‍රමයක්. අපි ඊළඟට කතා කරමු මෙන්න මේ පොදු ඉරණම. පොදු ඉරණම කිව්වාම ඉතින් එක එක ජාතියේ කතිකාවක් තියෙනවා චිත්‍ර කලාව සහ දෘශ්‍ය කලාව ඇතුලේ. ඉතින් මෙතෙන්දී පොදු ඉරණම යන්නෙන් අපිට අදහස් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි උදාහරණ කිහිපයක් බලමු. එකක් තමයි අපිට මාළු අහිනක් නැත්නම් අපි කියන මාළු පොකුරක්. එතකොට කුරුළු රංචුවක්. එක පෙළට යන
වාහන පෝලිමගේ ගැන ට්‍රෆික්කයක් ගම ට්‍රෆික්කයක් ගත්තර පස ලොකු ට්‍රෆික් කර වීඩියෝ සොලයම කට දැකල ඇති නිවියෝක් ටවුන් එකේම වීඩියෝස් තියෙනවා ඒ ටවුන් එක ට්‍රෆික්ක ගොඩාක් දුරට තියෙනවා එක පොකුරට තියෙන එතකොට අපි දිමියෝ යන රංචුවක් පේලියට එකට යනවා එක පැත්තකටම විහිදෙන එක් දිශාවක් ඔස්සේ ගමන් කරන දේවල් නිර්මාණය කරන එක ඒ පැත්තට නිර්මාණය කරන එක එතෙන්දිත් අපිට යුනිටිය එක හදාගන්න පුළුවන් මෙන්න මේ පොදු ඉරණම කියන කාරණය පාවිච්චි කරලා ගැන එයාගේ ෆේත් එක ඒ දේවල් බලාපොරොත්තුවෙන් මොකද කොහෙට යන්නද ඉතින් එයා යන්න හැමෝම යන්න එකම පැත්තකටනේ දැන් කුරුළු රංචුවක් ගත්තොත් ඒ කට්ටිය හැමෝමම යන්නේ එකම පැත්තකට ඉතින් එකම අදහසක් එක යුනිටි එකක් ඒක ඉතින් ඔන්න ඕක තමයි මෙන්න මේ පොදු අරමුණ නැත්නම් පොදු මෙන්න මේ ෆේත් එක කියලා කියන්නේ කොමන් ෆේත් එක ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපි යුනිටි එකත් එක කතා කරන්න තියෙන්නේ මම කිව්වා මේ වැඩසටහන මුලින් පටන් ගනිද්දී අපේ කට්ටිය කරන පොඩි අකරතැබ්බයක් ගැන කතා කරනවායි කියලා ඒ කියන්නේ වැඩි කට්ටිය හිතන්නේ නැති දෙයක් අපි හිතමු අපි පෝට්‍රේට් එක දැන් මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ මේ පෝට්‍රේට් මාතෘකාවනේ සුළුතරයක් නවකයින් පෝට්‍රේට් එක අඳින්න ගියාට පස්සේ අපිට නිකන් තියෙනවා නිකන් නුහුරු ගතියක් ඒ කියන්නේ අපි මූණ ගත්තට පස්සේ මේ මගේ මූණ මේ මූණ නම් ඉතින් පොඩ්ඩක් විස් මූණ වගේ කමන්නේ මේ අපි මූණ ගනිමුකෝ මේ මගේ මූණ ගත්තට පස්සේ දැන් මේ ඔය කට්ටියට පේනවා මේක සම්පූර්ණ රවුමක් මෙහෙමනේ තියෙන්නේ අන්න එහෙම ඉතින් මේක ගොඩ දෙනෙක් ඇඳලා පස්සේ මෙහෙම ෆ්ලැට් වෙනවා ඇයි ඒ කට්ටිය යුනිටි කියන එක හරියට පාවිච්චි කරන්නේ නැහැ නැත්නම් ඒ කට්ටිය මෙන්න මේ ත්‍රිමාන ලක්ෂණ වල තියෙන ෆෝම් එක හරියට පාවිච්චි කරන්නේ නැහැ. ෆෝම් එක පාවිච්චි කරලා යුනිටි එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ කට්ටිය වැඩි අවධානය යොමු කරන්නේ මේ ඇහැට මේ ඇහෙන් තියෙන සම්බන්ධතාවය. එතකොට මේ දෙකේ සම්බන්ධතාවය ඒ කට්ටියන්ට වැඩි තේරුමකට ගන්නෙ නැහැ. එතකොට මේ ඇහැ වෙනම අඳිනවා මේ ඇහැ වෙනම අඳිනවා කට වෙනම අඳිනවා මේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා මේවට යනවා මම නම් කියන්නේ එහෙම තියාගන්නේ නැතුව අපිට අර හැම දෙයක් ගැනම එකක් විදියට යුනිටි එකක් විදියට බලන්න පුළුවන් නම් අපේ චිත්‍රය තව ටිකක් සාර්ථක කරගන්න පුළුවන් සමහර චිත්‍ර තියෙනවා ෆුල් ඩීටේල් කරලා ඇඳපු ගොඩාක්ම ඩීටේල්ස් දාලා ඇඳලා තියෙනවා හැබැයි අර යුනිටි එක නැති නිසා ඒකේ මහා මුත්තක් තියෙනවා හැබැයි සමහරුන්ගේ තියෙනවා ක්‍රොස් හැචින් වගේ පරණ ටෙක්නික් ටික පාවිච්චි කරලා ඒකට හරිය ලස්සනට චිත්‍ර අඳිනවා චිත්‍ර ඇඳාම ක්‍රොස් හැචින් උනත් අමුතු සජීවී බවක් පේන්න තියෙනවා මේ චිත්‍රවල. හැබැයි අර ෆුල් ඩීටේල්ස් කරන චිත්‍රවල සමහර ලාවට සජීවී බව නැති වෙලා තියෙනවා හේතුව තමයි මෙන්න මේ යුනිටි කියන කාරණාව ඒ චිත්‍රය ඇතුලේ බිඳිලා තියෙන්නේ. එකක් විදියට හිතන්නේ නැතුව චිත්‍ර අඳින එක තමයි ඕකට ලොකුම ගැටලුව. සමහරු ඉන්නවා දැන් මේ දැන් අපි හිතමු මෙන්න දැන් මට මේ ආලෝකයේ මේ දෙපැත්තකින් මගේ මේ ලයිට්ස් දෙකක් ගහලා තියෙනවා මේ දෙපැත්තේ. ඉතින් මේ දෙපැත්තෙන්ම හම් වෙන ආලෝකය මගේ මූණට වැටෙන්නේ මේ දෙපැත්තට. ඉතින් මේ දෙපැත්තට වැටෙන මේ ආලෝකය මේ පැත්තෙන් තියෙන වෝම් ලයිට් එකක් මේ පැත්තෙන් තියෙන කූල් ලයිට් එකක්. ඉතින් මේ ලයිට් දෙක හදිසියේවත් අපි හිතමු එක ලයිට් එකක් වැටුණයි කියලා. ඔයා ආලෝකය වැටෙන පැත්ත එතකොට අඳුර තියෙන පැත්තත් එක බලලා ඒකේ යුනිටි එක හොයාගන්න. කොතනද රහස තියෙන්නේ කියලා හොයාගන්න. හැමදේම එක අඳින්න යන්න එපා. ඔය කට්ටියන්ට ඒකට කරන්න තියෙන්නේ සමස්තය දිහා බලන්න. සමස්තය හැමදේම එකක් විදියට. ඔයා මූණ කියන්නේ එක මිනිස්සෙක්ගේ එක. ඒක නැතුව මිනිස්සුયો දෙතුන් දෙනෙක්ගේ මූණක් නෙමෙයි. එක්කෙනෙක්ගේ. ඉතින් මේ හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි. ඔයා මේවා වෙන වෙනම ඇඳලා පස්සේ වෙන්නේ. වෙන වෙනම ඇඳත් කමක් නැහැ. මේවා ගැන වෙන වෙනම හිතුවට පස්සේ වෙන්නේ මේක හැම එකකට එකක් සම්බන්ධ නැතුව යනවා. සම්බන්ධ කරලා තමයි යන්තින්නේ. ඒ වුණාට අපේ හිතෙන් ඒක සම්බන්ධ කරගන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා ඉස්සරහට ඔය අඳින චිත්‍ර වලට අද මම මේ කතා කරපු කාරණාව මෙන්න මේ යුනිටි එක ගැන කතා කරලා ගැන හොයලා බලලා චිත්‍රයක් අඳින. ඒ වගේම තමයි මම ගිය වීඩියෝ එකේ සමබරතාව ගැන කතා කරා. සමබරතාව ගැන ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ කාඩ් එකට ගිහිල්ලා ඒකත් බලන්න. ඉතින් ඔයා අඳින පෝට්‍රේට් එක ඔයාට පුළුවන් එතනින් බැලන්ස් කරගන්න. ඒවා පොඩ්ඩක් උළුවට දාගත්තොත් මේවා ඔයා චිත්‍ර කලාවේදී නැත්නම් දෘශ්‍ය කලාවේදී ෆලෝ කරන්න ඕන අත්‍යවශ්‍ය ප්‍රින්සිපල්ස් ටික. හරිද? ඒ නිසා මේවා ඉස්සරහට අපි හරි ලස්සනට ෆලෝ කරගෙන ලංකාව ඇතුලේ හොඳ චිත්‍ර ශිල්පීන් බහුතරයක් බිහි කරමු. එතකොට අපිට
කලාවට වෙච්ච අසාධාරණය ගැන අඩෝ වැඩියා තියතිය වුවමනාවක් නෑ. එහෙනම් මෙච්චර වෙලා ඔයා මේ වැඩසටහන බලාගෙන හිටියනේ මම බලාපොරොත්තු වෙන ඔය කට්ටිය මේ යුනිටි එක ගැන හොඳට මොකක් හරි දෙයක් හිතාගන්න ඇතිය කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව ඇති. ඔයාට මේ වැඩසටහන අත්‍යවශ්‍යයි වගේ දැනෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊටත් වඩා අවශ්‍යයි වගේ දැනෙනවා නම් එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ටින් ගාලා එකත් අට්ටුවක් දාගෙන යන්න. ඒ කියන්නේ ඕල් දාගලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාට මේ සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඒ වගේම තමයි අපිට මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. අන්න එතෙන්ට ගිහිල්ලා ඔයාගේ ප්‍රශ්නේ ගැටලුව හරි මට මොන හරි කියන්න දෙයක් තියෙනවා නම් එතනින් දාන්න එක. ඒ වගේම තව මොකද්ද කියන්න තියෙන්නේ? ඔයාගේ සෝෂල් මීඩියා යාළුවන්ට දැක් ගන්න ඔයාට පුළුවන් මේක සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. ඔයාලත් එක්ක මෙච්චරලා හිටවම මම ජනිත්. එහෙනම් ගිහින් එන්න. ආයුබෝවන්.